කලාවැවේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ ජීවිතේ තමන්ගෙන් නැති වේවිද කියන කම්පනයේ සහිතව හිටියේ. සමහර മന്ത്രിවරු පැයෙන් පැයට දැන් පැය 2යි දැන් පැය 3යි කියලා නිවසේ ඉඳන් Facebook සටහන් ලියුවා. හැබැයි Facebook සටහන් ලියන වෙලාවේදීත් අපේ නාවික හමුදාව ඒ මුදවා ගැනීමේ වීරෝදාර ක්‍රියාදාමයේ නිරත වෙලා තිබුණා. පුත්තලම දිසාවෙන් ඇතුළු වුණා. ඔවුන්ට මහා සැඩසපාර පනින්න බැරුව ගියා. නුත්යාගම දිසාවෙන් ඇතුළු වුණා. ඔවුන්ට සැඩපාර පනින්න බැරුව ගියා. ඊටමත් අසීරු වෙහෙසකර තත්වයක් යටතේ එක් නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් මෙම සැඩපාර පරාජයට පත් කළ පියමන් කරන්න වීරෝදාර ක්‍රියාවක් කරනවා. ඒක ප්‍රතිඵල හැටියට බස් රථයේ පිරිස් වාහලයක් තුලට ගේන සමත් වුණා. වාහලයට ගෙනලා ඉතා කෙටි වෙලාවකදී බස් එක ගහගෙන ගියා. හැබැයි මොකද සිද්ධ වුනේ? ඒ නාවික හමුදා නිලධාරීන් ගමන් කරපු බෝට්ටුවද ක්‍රියාවිරතභාවයට පත් වුණා. අවසානයේ මොකද සිද්ධ වුනේ? ඒ බෝට්ටුවේ ගිහපු නාවික හමුදා නිලධාරීන්ටත් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා එම වහල මත ජීවත් වෙන්න සිද්ධ වුණා. පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසක් ඇස්බෙස්ටෝස් වහලක් මත මහා සැඩපාරක් තුල ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්යය දුන්නේ එම නාවික හමුදාවේ නිලධාරීන් තුන්දෙනා. ඔවුන් තමයි මේක කරනවා කියන විශ්වාසය හැදුවා. අවසානයේදී ගුවන් හමුදාවෙන් යාන වර්ග දෙකක් ආවා. පළවෙනි යානය ටිකක් ලොකු යානයක්. කිට්ටු කරන්න බෑ වහල යනවා. දෙවෙනි යාන දෙක ආවා. වහලේ ගාවට කිට්ටු කරන්න බෑ වහලේ ගලවගෙන යනවා. ඊට එක ගුවන් යානයක් ගියා චයිනා බේ වලට විශේෂ පුහුණුවලත් නාවික හමුදා නිලධාරීන් සහ ඊට අවශ්‍ය වෙන බෝට්ටු ගේන්නේ. හැබැයි චයිනා බේ වලට ගුවන් යානෙ ගියාට පස්සේ චයිනා බේෙන් ගුවන් යානය ගුවන්ගත කරන්න බෑ. අනුරාධපුරයේ ගොඩ බාණ්ඩ කාලගුණ තත්ත්වය සුදුසුනේ. නැවත ට්‍රක් රථයක නැගලා ත්‍රිකුණාමල ඉඳන් නොච්චියාගම දක්වා පාන්දර 3:00යි එම නාවික හමුදා නිලධාරීන් නොච්චියාගමට එනකොට එතකොටත් මහතුරු Facebook එකේ සටහන් ලියනවා දැන් පැය 17යි කියලා. මතක තියාගන්න. ඊටමත් දුෂ්කර ව්‍යායාමයක්. පළමු පාර යන්න ගියා. සැඩපාරට අහුණා ආපහු ආවා. මම ස්තුතිවන්ත වෙනේ ගමේ ඉන්න තරුණයන් දෙදෙනෙක් ඒ පාර වෙනුවට වෙන පාරක් පෙන්වලා දුන්නා. ඒ පාර අනුව ගිහිල්ලා මේ 70 දිනාම නිරුපද්‍රිතව මුදවා ගන්න